ඔන්න යාළුවනේ ඉතින් අද මං හදන්නේ කන්නේ නැති බබාලට කන්න ආස හිතෙන රසමරස කෑමක්. මේකට මම මුලින්ම ගත්තේ අලගෙඩියකුයි බිත්තරයකුයි. ඉතින් මම මේ අලගෙඩිය හොඳට සුද්ධ කරා. සුද්ධ කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ ග්‍රේටර් එකෙන් චූටිවට මේ අලගෙඩිය කපා ගන්න මේ පැත්තේ. ඒ කපාගෙන ඉවර වෙලා මං අල ටික දාගත්තා මැටි භාජනයකට. මගේ බබාට කෑම හදනකොට මම කිසිම ඇලුමිනියම් භාජනයක් යූස් කරන්නේ නැහැ. මැටි භාජන තමයි යූස් කරන්නේ. එයා හැබැයි කොහොම හැදුවත් කන්න හොරයි. ඒක නිසා තමයි මම මේ කෑම try කරලා බැලුවේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේක වහගන්නවා. වහගත්තට පස්සේ ඔන්න දැන් අල එක පැහැගෙන එනවා. එතකොට මම මේකට බබාට ඇති මට්ටමට ලුණු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මම බිත්තරේ අරගෙන මේ විදිහට බවුල් එකකට කඩාගෙන ඒක මේ විදිහට හොඳට කලත ගන්න ඕන. බිත්තරේ කෑලි නැති වෙනකන් මම පොල් කටු හැන්දෙන් මෙන්න මේ විදිහට මේක මික්ස් කරගන්නවා. ඒකටත් අවශ්‍ය නම් ඔයාගේ බබා කන ප්‍රමාණයට ලුණු දාන්න. මගේ බබා අවුරුද්දට වැඩි බබෙක්. ඒක නිසා මම ඒකට ලුණු දැම්මා. ඔන්න මගේ අලයක දැන් හොඳට තැම්බීගෙන එනවා. මම ඒක දැන් ඒකේ වතුර ටික පෙරන්නේ නැතුව අපි අලයකටම ඒක හිඳ ගන්න තරමට ගුණ වැඩි. ඒක නිසා මම තව ටිකක් හිඳෙන්න මේ විදිහට හැන්දෙන් තවත් මික්ස් කරගන්නවා. ඔන්න දැන් මගේ අලයක හොඳටම හිඳිලා. තව ටිකක් අපි මේ විදිහට මේක පොඩි කරගන්න ඕන. ඔයාගේ බබාගේ බර වැඩි වෙන්නත් මේ කෑම හොඳටම හොඳයි. මොකද අල බිත්තර කියන්නේ බබාගේ බර වැඩි කරන කෑම. අපේ බබා බිත්තර බැදලා කන්නත් චුට්ටක් අකමැති. ඒ නිසා මේ විදිහට try කරලා බැලුවහම මේ විදිහට හොඳට කනවා. දැන් මම මේ අල ටික මෙහෙම බිත්තරයට දාගත්තා. ඊට පස්සේ මම ඒක හොඳට mix කරනවා. ඔයගොල්ලොත් හොඳට mix කරන්න. කෑලි නැති වෙන තරමට mix කරගත්තොත් අපේ මේ කෑම එක රස වැඩි. ඔයගොල්ලන්ට වෙන උපකරණ භාවිත කරන්න පුළුවන්. මම මේ හදිසියට හදන නිසා මේ පොල්කට හැන්ද භාවිත කරන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙහෙම මගේ පෑන් එක ලිපේ තියෙනවා. ලිපේ තියලා මම ගින්දර අඩු කරගන්නවා. මොකද අඩු ගින්දරේ මේක හැදෙන තරමට රස වැඩි. ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ ලිප බලලා චුට්ටක් ගින්දර අඩු කරගන්න. මොකද වැඩි ගින්දරේ හැදුවොත් මේක පිච්චෙන්න බලනවා. ඊට පස්සේ මම මේ විදිහට තෙල් චුට්ටක් දානවා. ඔයගොල්ලන්ගේ කෑම එක ඇති තරමට තෙල් දාගන්න. බබා කන ප්‍රමාණයට එක එක්කෙනාට සාපේක්ෂයි. මට ඉස්කෝලේ යන්නත් තියෙන නිසා මට මේ වගේ ලේසියෙන් හදන්න තියෙන කෑම පෝෂදායී කෑම හදන්න තියෙනවා නම් ගොඩක් පහසුයි. ඔන්න දැන් මගේ තෙල් එක රත් වෙගෙන එනවා. එතකොට මම මේකට හදාගත්ත එග් පොටෑටෝ මික්ස් එක දාගන්නවා. දානකොට හරි සුවඳක් එනවා. මම මේකට කැරට් ලීක්ස් මුකුත් එකතු කරේ නැහැ. ඕන ඔයගොල්ලන්ට ඒවත් එකතු කරගන්න පුළුවන්. මගේ බබා කොහොමදවත් කන බබෙක් නන් නෙවෙයි. ඒක නිසා තමයි මම මේ විදිහට කවන්නේ. ඔන්න දැන් ඒක පැහැගෙන එනවා. එතකොට ඕනනම් අපිට ගින්දර වැඩි කරගන්නත් පුළුවන්. නැත්නම් අඩු ගින්දරේම මේ විදිහට මැටි භාජනයක් හරි එහෙම නැත්නම් මොකක් හරි වහලා මේක සම්බ ගන්න පුළුවන්. ඔන්න දැන් හැදලා තියෙන්නේ. තව ටිකක් වහලා තියාගමු. මේ තියෙන්නේ අවසානට මම හදාගත්ත එග් පොටෑටෝ මික්ස් රොටි එක. මේ බලන්න මගේ බබා කට අරින්නෙම නැහැ. ඔන්න මම දාලා තියෙනවා. දැන් ආසාවෙන් කනවා.